මේ බුදුන් වඳිනව නේද පුතේ? බුදුන් වඳිනවනේ. හොඳ ඕනෑ බුදුහාමුදුරුවන්ට වඳින පුදන කට්ටියට, බුදුහාමුදුරුවන්ට ගරු කරන කට්ටියට පුතේ කවදාවත් වරදින්නේ. බුද්ධ වන්දනාව හොඳට කරන කට්ටියට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඉගෙන ගන්න පුළුවන්, අනාගතයේ හොඳට දීප්තිමත් වෙනවා. ඒ හින්දා හොඳට බුද්ධ වන්දනාව කරන්න. ඔය නුවර තියෙනවා පුතේ දළදා මාලිගාව අහලා තියෙනවා. දළදා වහන්සේ වැඩේ. දළදා වහන්සේ කියලා කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුව. මිනිස්සු ලෝකයක් වැඳුම් බෙදුම් කර දළදා පෙරහැර අහලා තියෙනවා. අලි ඇත්තු පිරිවරාගෙන යන ඔය දළදා පෙරහැර දවසක් මම මේ කාරණේ පුතේ කට්ටියට කියන්නේ බුදුහාමුදුරුවන්ගේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ රකින්න කට්ටිය කවදාවත් වරදින්නේ. දළදා මාලිගාවේ ඇතෙක් හිටිය රාජා ඇතා කියලා. අර දැකලා තියෙනවද පුතේ ඇතා පිටේ කරඬුව බැඳගෙන යනවා. ඔය රාජා ඇතා දවසක් පෙරහැර යනකොට එක පාරම පුතේ මේ උස්සපු කකුලක් බිමින් තියන්න නැතුව ඉන්නවා. උස්සපු කකුල බිමින් තියන්න නැතුව ඉන්නවා. අර ඇත්තු බලාගන්න දැකලා තියෙනවද? අර හෙන්ඩුවක් අරගෙන දිග පොල්ලක් වගේ. ඕකෙන් තමයි අර ඇතාට ඇනලා මෙල්ල කරන්නේ. ඇතා කකුල බිමින් තියන්නේ නැති හින්දා අර හෙන්ඩුවෙන් අනිනෝ. ලේනකන් අයිනෝ. එන්නට ඇතා කකුල බිමින් තියනවා? තියන්නේ නැහැ. දළදා වහන්සේගේ ගිහි බාරකාරයා තමයි පුතේ දියවඩන නිලමෙතුමා. මොකක්ද එයාට කියන්නේ? දියවඩන නිලමේ. දියවඩන නිලමෙතුමා ඇවිල්ලා බලනවා. බලනකොට දළදා වහන්සේ තියෙන කරඬුව අර ගෙයක් වාගේ තියෙන ඇතාගේ පිට උඩ. ඕකට මොකද්ද කියන්නේ? රන්සිවිගේ. මොකද්ද කියන්නේ පුතේ? රන්සිවිගේ. ඔය රන්සිවිගේ ඇතාගේ පිටේ තියලා බැඳලානේ තියෙන්නේ. බලනකොට රන්සිවිගේ බැඳලා තිබ්බ ලණුවක් බුරුල් වෙලා. ඇතා උස්සපු කකුල බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? රන්සිවිගේ පල්ලයට කඩාගෙන වැටෙනවා. දැන් මේ තිරිසන් සතා මේ ඇතා කකුල බිමින් තිබ්බේ නැත්තේ. බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න රන්සිවිගේ කඩාගෙන වැටේ කියලා. හෙන්ඩුවෙන් අනිනකොට මේ ඇතාට තිබ්බේ නැද්ද පුතේ කකුල බිමින් තියන්න? තිබ්බා. ඇයි තිබ්බේ නැත්තේ? බුදුහාමුදුරුවන්ට ගරු කරා. දිවි හිමියෙන් බුදුහාමුදුරුවන්ට ගරු කරා. දැන් අපේ දරුවෝ මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරුවන්ට ගරු කරන්න ඕනේ. හොඳට බුදුන් වඳින්න ඕනේ. දඟලන්න හොඳයිද? දඟලන්න හොඳ නැහැ. සෙල්ලම් කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන්, බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපිට පුළුවන් පුතේ මොකක් කරන්නද? අපේ ජීවිතේ ජය ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට පුතේ දීර්ඝායුෂත් වැඩි වෙනවා. මොකද්ද පුතේ දීර්ඝායුෂ වැඩි වෙනවා කියන්නේ?
බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට බුදුහාමුදුරුවන්ගේ කාලේ දරුවෝ මතක තියාගන්න ඕන මේක. ඔය හිටියා තාත්තා කෙනෙකුටයි අම්ම කෙනෙකුටයි දරුවෙක් ලැබෙනවා. අර නැකත් බලනවා කියලා අහලා තියෙනවද පුතේ? නැකත් බලන කෙනෙක් උපදෙච්ච වෙලාව බලලා කියනවා මේ අර ඉපදෙච්ච කුමාරයා ඉපදෙච්ච දරුවා දවස් 7න් යකෙක් ඇවිල්ලා මරනවා කියලා. කවුද කියන්නේ? අර නැකත් බලන මිනිස්සයා කියන්නේ. මොකක් කරනවා කියලාද? දවස් 7කින් යකෙක් ඇවිල්ලා මරනවා බිලි ගන්නවා කියලා. තාත්තා අඬා ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවන්ට, බුදුහාමුදුරුවනේ මේ මගේ දරුවා බේරලා දෙන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අර තාත්තට, අද ඉඳන් දවස් 7ක් ගෙදර පිරිත් කියන්න කියන. 7 වෙනි දවසේ පුතේ බුදුහාමුදුරුවොත් වඩිනවා. අර බුදුහාමුදුරුවෝ වඩින්න තැන් වලට යක්කුන්ට එන්න පුළුවන්ද? එන්න බෑ. දැන් බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට අපිට මොකක්ද තියෙන පිහිට? කිසි කෙනෙකුට අපිව විනාශ කරන්න බෑ. කිසි කෙනෙකුට අපිට හානියක් කරන්න බෑ. හිතක් රිද්දන එක බරපතල අකුසලයක් වෙනවා. එනිසා සත්පුරුෂ දරුවෝ මතක තියාගන්න ඕනේ, හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසිම යාළුවෙකුගේ හිතක් රිදෙන්න කතා කරන්න එපා. හොඳ සත්පුරුෂ දරුවෝ විදිහට ඉන්න. අනෙක් යාළුවෝ ගැන හරි කරුණාවෙන් ඉන්න. අනෙක් යාළුවෝ ගැන හොඳ මෛත්‍රී සාගත සිතුවිල්ලෙන් ඉන්න. කටයුතු කරන හාමුදුරුවරුන්ට, පොඩි හාමුදුරුවරුන්ට, ඒ නැන්දලාට, මාමලාට, අම්මලාට, තාත්තලාට හරියට ගරු කරන්න, හරියට ආදරය කරන්න. මෙහෙම පුතේ දැන් මෙතන හාමුදුරුවෝ කියනවා නේද ඔයාලට මේ දේ වැරදි, මේ දේ හරි කියලා උගන්වනවනේ. මේ දේ කරන්න එපා කියලා කියනව නේද? එපා කියන දේ කරන්න ගියොත් මොකද වෙන්නේ? අර අහලා තියෙනවද පුතේ ගෙම්බිටයි මීයටයි වෙච්ච දේ? මීයාගේ ගෑනු සතාට මොකක් කියලාද කියන්නේ? ගෙම්බගේ ගෑනු සතා කවුද? ගෙම්බි. ඔය කැලේක ඉන්නවා ගෙම්බියෙකුයි මීයෙකුයි. ගෙම්බි මීයයි කාලයක් ඉන්නකොට ගෙම්බි මීයගේ ප්‍රේම සම්බන්ධයක් පටන් දෙන්න යාළු වෙනවා. කවුරුද යාළු වෙන්නේ? ගෙම්බි මීයයි. දැන් මේ කසාදේ ගැලපෙනවද? ගෙම්බි බඳින්න ඕන ගෙම්බෙක් නෙමෙයිද? ගෙම්බි. දැන් පුතේ අර ගෙම්බිට සැකයි මීයා ගෙම්බිව දාලා ඉද කියලා. ගෙම්බි මොකද කරේ? වැල් පොටක් අරගෙන, වැල් දැකලා තියෙනවනේ, වැලක් අරගෙන එක කෙලවරක් බැඳ ගෙම්බිගේ කකුලේ. අනිත් කෙලවර කොහෙද බැඳේ? මීයාගේ කකුලේ. දැන් යන තැනටම දෙන්න එකටම නෙමෙයිද යන්න ඕනේ? ඇයි එකටම යන්නේ? බැඳලානේ තියෙන්නේ. කැලේ ඇතුලේ යනකොට දවසක් ඔය දැන් පුතේ ගෙම්බෝ ඉන්නේ වතුරේද ඉන්නේ ගොඩද ඉන්නේ? ගෙම්බෝ ඉන්නේ වතුරේ. මීයෝ කොහෙද ඉන්නේ? මීයෝ ඉන්නේ ගොඩ. ගෙම්බිට ඇහෙනවා පුතේ කැලේ ඇතුලේ යනකොට වතුර පෙරිච්ච පොකුණක ගෙම්බෝ කෑ ගහන සද්දයක් ඇහෙනවා.
ඊට පස්සේ ගෙම්බි මොකද කරේ? දැන් ගෙම්බිට අමතක වුණා එකපාරම මීයා අර කකුලේ බැඳගෙන ඉන්නවා කියලා. ගෙම්බි මීයාත් ඇදගෙන කොහාටද පැන්නේ? පැන්න වතුරට. කාලෙකින්නේ වතුර දැක්කේ. ඊට පස්සේ ගෙම්බි ඇති හැටි වතුරේ පීන්නෝ. ගෙම්බි මීයා මැරෙනකම්ම මොකද කරුවේ? වතුරේ පීනෝ. දැන් මීයා මැරිලා අර සත්තු මැරුණාම පුතේ උඩ පාවෙනවා. උඩ පාවෙන්න ගත්තා. දැන් ගෙම්බිට බොහොම දුකයි. උඩින් ගියා උකුස්සෙක්. උකුස්සා මොකද කරේ? මොකක් කරන්නද? අර මැරිච්ච මීයා උකුස්සෝ මස්නේ ගන්න. උකුස්සා ඇවිල්ලා අර මැරිච්ච මීයා අල්ලගෙන ගියා. මීයත් එක්ක කවුද උඩට ගියේ? ඒ කොහොමද උඩට ගියේ? කකුල ගැට ගහලානේ තිබ්බේ. ගෙම්බි ගෙම්බෙක් බැන්දනම් ඔය විනාශ වෙනවද? මීයාට හරියන කසාදයක් කරගත්තා නම් මොකද වෙන්නේ? අදට ජීවත් වෙනවා. මේ ලෝකේ තියෙනව නේද පුතේ අර නොකල යුතු දේවල් කියලා? කරන්න එපා කියන දේවල් කරනකොට මොකද්ද වෙන්නේ? හරියනවද වරදිනවද? එහෙනම් මේ දරුවෝ හෙට ඉඳන් මොකද කරන්න ඕනේ? එපා කියන දේවල් නොකර ඉන්න ඕනේ. මේ දරුවෝ හෙට ඉඳන් හාමුදුරුවෝ කියන එක අපි බලාගන්න උදවිය කියන එක අහන්න ඕනේ. බෝසත් ගුණ තියෙන්න ඕනේ. මැස්සෙක් මදුරුවෙක් වතුර එක්කට වැටිලා හිටියොත් මොකද කරන්න ඕන? උඩට අරගෙන මුදාහරින්න ඕනේ. කුඹියෙක්වත් මරන්න හොඳයිද? පින්වත් දරුවනේ මතක තියාගන්න. මදුරුවෙක්වත් මරන්න එපා. යාළුවෙකුගේ හිතක් රිද්දන්න හොඳයිද? හිතක් රිද්දන්න එපා. යාළුවන්ට කවටකම් කරන්න හොඳයිද? කවටකම් කරන්න එපා. බෝසත් දරුවෝ විදිහට ඉන්න ඕනේ. දැන් පුතේ මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මොකක්ද? මම අර මුලින් මතක් කරපු විදිහට අපිට හොඳට යන්න එන්න ඇවිදින්න කතා බහ කරන්න පුළුවන්. ඔය අපේ රටේ තියෙනවා පුතේ ඔය අබ්බගාත නිවාස කියලා. මම දැන් අවුරුදු 3කට විතර කලින් ඔය එකට ගොඩ වුණා. එක මාම කෙනෙක් හිටිය අවුරුදු 35ක් විතර ඇති. ඒ අවුරුදු 35ටම පුතේ වතුර එකක් අතින් අරන් බීලා තිබ්බේ නැහැ. පැහැදිලිද? ඒ අවුරුදු 35ටම දැන් මේ දරුවන්ට පුළුවන් නේද බත් එක අතින් අනාගෙන කන්න? අර මාවට බත් එක අතින් අනාගෙන කන්න බෑ. මොකද බැරි? අත් දෙකයි කකුල් දෙකයි කට ගාවට වකුටු වෙලා. කොච්චර පව් කරලා ඇද්ද? කොච්චර අකුසල් කරලා ඇද්ද සංසාරේ? සත්තුන්ට ගහලා, සත්තුන්ගේ අතපය කඩලා, හිරිහැර කරලා, අනුන්ට දුක් දීපුවාම මේ සංසාරේ මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. මේ සංසාරේ අතපය නැතුව උපදිනවා. දැන් මේවා දිහා බලලා මේ පින්නත් දරුවෝ මොකද කරන්න ඕනේ? හොඳ වාග්යවන්ත ජීවිතයක් ගෙවන්න ඕනේ. කොහොමද ඔය ජීවිතෙන් ඊළඟට මම පැහැදිලි කරන්නේ? වැඩක් ගන්න කොහොමද? ඔය දරුවෝ අහලා තියෙනවද? ජපානයේ කියලා රටක් තියෙනවා. අහලා තියෙනවද? ඔය රටේ ඉන්නවා එක පුතෙක්.
මේ ලංකාවේ දැන් අවුරුදු 15කට විතර කලින් ඔය උසස් පෙළ විභාගය ලියන්නේ. ඒ පුතාගේ තාත්තා LTT එකේ මැරුවා. LTT කියන්නේ ලංකාවේ කාලයක් තිබ්බ කොටි ත්‍රස්තවාදය. මැරුවා. මේ පුතා තනි වුණා. තනි වුණාට පස්සේ මේ බොහෝම අමාරුවෙන් ඉගෙනගෙන උසස් පෙළ විභාගෙ ලියලා විශ්වවිද්‍යාලයට තේරුණා. විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුතේ දැන් මෙතන ඉන්න දරුවෝ විශ්වවිද්‍යාලය යන්න කැමති නැද්ද ඉගෙනගෙන ලොකු තැනකට රටේ යන්න අපිට කියලා හොඳ වාහනයක් ගන්න අපිට කියලා හොඳ ගෙයක් දොරක් හදාගන්න කැමති නේ? ඒ කැමති නම් අපි මොකද කරන්න ඕන? හොඳට මොකද කරන්න ඕන? ඉගෙන ගන්න ඕන. කොතෙන්ට යනකම් ඉගෙන ගන්න ඕන? දැන් ඔය යන පන්තියෙන් පන්තිය අද ගුරුවරයෙක් මොකක් හරි උගන්වපුවාම ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒක උවමනාවෙන් කරන්න ඕන. මොකද අර දරුවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අන්තිම අවුරුද්ද පුතේ ඔය ජපානයේ කියන රටෙන් ඇවිල්ලා ඒ දරුවෝ ඉන්ටර්වයුව කරනවා. ජපානයේ රැකියාවට යන. පුතාලා අහලා තියෙනවද අයියලා අක්කලා පිටරට රැකියාවලට යන? පිටරට රස්සාවකට යන්න කැමති නැද්ද? යන්න නම් මොකද කරන්න ඕන? හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ගියාට පස්සේ පුතේ මාසේ පඩිය ගියද? ලක්ෂ 18යි. ඒ තරුණයාට අම්මා හිටියෙත් නැහැ, තාත්තා හිටියෙත් නැහැ. හොඳට ඉගෙන ගත්තා. මේ දරුවෝ හරි භාග්‍යවන්තයි පින්වන්තයි කියලා පැහැදිලි කරේ අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට මෙතන ඉඳන් මොකද්ද පුතේ කරන්න තියෙන එකම වැඩේ? ඉගෙන ගන්න එක විතරයි. දැන් මේ දරුවන්ට සල්ලි හොයන්න තියෙනවද? රස්සා කරන්න තියෙනවද? අපිට තියෙන්නේ කෑම ටික කාලා පාඩම් කරලා ඉගෙනගෙන නිදා ගන්න නැද්ද? එතකොට අපි වාසනාවන්ත නැද්ද? අපි භාග්‍යවන්ත නැද්ද? මේ වාසනාවෙන් භාග්‍යවන්තකමෙන් හොඳට වැඩක් ගන්න ඕන. තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ දරුවෝ මේ ලෝකේ හොල්ලන්න පුළුවන් විශිෂ්ට පුද්ගලයෝ බවට පත් වෙන්න ඕන.